ආයිබෝවන් ඔන්න ඉතින් අදත් සුපිරිම ඇම්ප් එකක අන්බොක්සින් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේකේ සියලුම දේවල් අපිට පැක් කරලා එවලා තියෙනවා. ඉතින් ඇම්ප් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. අනිත් අමතරව උඩට යරට හයි කරන ප්ලේට් දෙක මේ ටික තමයි අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මොඩල් නම්බර් එක විදියට ZKHT21 තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බැලුවොත් මෙන්න මේ විදියට මේකේ වෙනම ඒවල තියෙනවා උඩට යටට හයි කරගන්න මේ විදියට ප්ලේට් දෙකක්. ඉතින් මේ ඇම්ප් එක ටිකක් ලොකුයි ඒ නිසා ලොකුවට ප්ලේට් දෙක අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට ෆෑන් එකට පොඩි කවුලුවක් වගේ කපලා තියෙනවා. ඉතින් මේ පැත්තේ මේ විදියට සඳහන් කරලා තියෙනවා හැමදේම. අපි බලමු කොහොමද කියලා මේකේ විස්තර ටික. ඉතින් ඒ වගේම තමයි මේක හයි කරගන්න අපිට ඇන ටික වෙනම ඒවල තියෙනවා. මේකට අවශ්‍ය කරන ඇන සහ පොඩි වොෂර් වගේ දේවල් ටික. ඊට අමතරව වොලියුම් නොබ්ස් ටික, එතකොට පවර් ඉන්පුට් එක, පොඩි ස්ක්‍රූ පුණියනක් ඒවල තියෙනවා. ඔය ටික තමයි අපිට ඇම්ප් එකට හම්බ වෙන්නේ. පොඩි නෝට් එකක් තියෙනවා මේකේ විස්තර ටික සඳහන් කරලා. ඇම්ප් එක ගැන බැලුවොත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා ZKHT21 කියලා. ඉතින් තරමක විශාල ඇම්ප් එකක් වාට බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය පාවිච්චි කරන ZKMT21 එතකොට TB21 ඒ වගේ ඇම්ප් වලට වඩා ටිකක් ප්‍රමාණයෙන් විශාලත්වය වැඩි මේකේ. ඒ වගේම අවුට්පුට් එකත් ගොඩක් වැඩි. මේක ගැන තවත් බැලුවොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් පවර් ස්විච් එකත් මාස්ටර් වොලියුම් එකේම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සබ් ෆ්‍රීකවෙන්සි එක අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. සබ් වොලියුම් එක, ඒ වගේම ට්‍රිබල් එක, බේස් එක සහ මාස්ටර් වොලියුම් එක විදියට මෙතන අපිට කන්ට්‍රෝලර්ස් පහ බලා ගන්න පුළුවන්. ඒ වගේම USB ඉන්පුට් එක ඉදිරිපස මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන පොඩි ස්විච් එකක් දීලා තියෙනවා අපිට ට්‍රැක් පන්න ගන්න. ඒ වගේ තව පොඩි වැඩ ටිකක් තියෙනවා. අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා මේක ෆිට කරගෙන ඉවර වෙලා. මේ පැත්ත බැලුවොත් අපිට මේ පැත්තේ කිසි දෙයක් සඳහන් කරලා නැහැ. අපිට බෝඩ් එක යටපැත්ත බැලුවට පස්සේ මේ හැමදේම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔඩියෝ ඉන්පුට් එක බලා ගන්න පුළුවන්. මෙතන left right output දෙක තියෙනවා L සහ R විදියට. මේ වැය ධන ඍණ සඳහන් කරලා තියෙනවා. ඒ විදියටම ස්පීකර් වලටත් සම්බන්ධ කරගන්න ඕන. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන subwoofer out එක විදියට මේ දෙක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන DC වෝල්ට් 15 ඉඳලා වෝල්ට් 36 වෙනකම් මේකට ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතන DC ජැක් එක සහ මෙතන වයර් සම්බන්ධ කරගන්න පොඩි ක්ලිප් එකක් දීලා තියෙනවා. ඒ දෙකෙන් අපිට කැමති විදියට මෙතන සප්ලයි ලබා දෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේකට මෙයාලා කියලා තියෙන විදියට අඩුම වෝල්ට් 24ක්වත් දෙනවා නම් තමයි මේකේ සාමාන්‍යවත් ක්වොලිටිය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ සඳහන් කරලම තියෙනවා වෝල්ට් 15 ඉඳලා 36 වෙනකම් ලබා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි වෝල්ට් 9ට වඩා අඩු වුණොත් අන්ඩර් වෝල්ටේජ් ප්‍රොටෙක්ෂන් කියලා මේක වැඩ කරන්නේ නැහැ කියලාත් තියෙනවා. කොහොම වුණත් වෝල්ට් 12 නම් මේකට රෙකමන්ඩ් කරන්න බෑ මම දන්න විදියට. අඩුම වෝල්ට් 24ක ඇම්පියර් 20කවත් පවර් සප්ලයි එකක් මේකට පාවිච්චි කරන්න ඕන. ඉතින් මේකේ පවර් ඇම්ප්ලිෆයර් IC එක වෙන්නේ TDA7498E කියන IC එක. ඒ වගේම තමයි ස්පීකර් ohms 4 ඉඳලා ohms 8 වෙනකම් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. තවත් මේක ගැන බැලුවොත් වෝට් 160 බැගින් left සහ right විදිහට output දෙකකුත් වෝට් 220ක subwoofer out එකකුත් මේකේ ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ තවත් දෙයක් කියන්න මේක බොහොම powerful amp එකක්. ඉතින් ඒ නිසා මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ලොකු ස්පීකර් වලට, ලොකු බෆර් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හොඳ sound system එකක් හදන්න බලාපොරොත්තු වෙන අයට ගොඩක් හොඳ ඇම්ප් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මිලත් මේකේ අනිත් ඇම්ප් වලට වඩා ටිකක් මිල වැඩි. කොහොමවත් අපි බලමු කොහොමද මේක ෆිට කරගන්නේ කියලා. කොහොමවත් මම මේක ෆිට කරගන්න හැටි ඔයාලට පැහැදිලිව පෙන්නනවා ඉතාමත් සරලව. ඊට කලිනුත් මම ZKTB1 එතකොට VTF MC07 ඔය කියන ඇම්ප් වලත් මේක සම්බන්ධ කරගන්න හැටි ඔයාලට පෙන්නුවා. කොහොමවත් මම අදත් ඔයාලට මේක ඉතාමත් සරලව බොහොම කෙටියෙන් මේක සම්බන්ධ කරගන්න හැටි පෙන්නනවා. මුලින්ම මෙන්න මේ තඹ පාට තියෙන ස්ක්‍රූ එක සහ මේ පැත්තේ තියෙන ත්‍රෙඩ් එක මෙන්න මේ වගේ පොඩි හිල් තියෙනවාට බලා ගන්න පුළුවන්. මේ සිදුරෙන් දාලා අපිට මේ දිග පින් එක පාර්ට්ස් හයි කරලා තියෙන පැත්තට තියලා මේක තද කරගන්න තියෙන්නේ. ඉතින් හරිම සරලයි ඕනම කෙනෙකුට මේක හදා ගන්න පුළුවන්.
ගෙදරදීම මේක සවි කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. පාර්ට්ස් තියෙන පැත්තට දිග පින් එකත් බෝඩ් එකේ යට පැත්තට කොට පින් එකක් දාලා අපිට මේ පින් හතරම මේ ආකාරයට සම්බන්ධ කරගන්න ඕන. පැහැදිලි වෙන්න ඇති කියලා මේක කොහොමද සවි කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට පින් හතරම අපිට දිග පින් එක පාර්ට්ස් තියෙන පැත්තටත් කොට පින් එක පාර්ට්ස් නැති යට පැත්තටත් මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ උඩ පියන මේ ආකාරයට මේකට තියලා අපිට මේ දීලා තියෙන පොඩි ස්ක්‍රූප් එන සහ ස්ක්‍රූප් නියන භාවිතා කරලා මේක අපිට මේ ආකාරයෙන් ෆිට කරගන්න. ඉතාමත් සරලවම මේක ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන්. මම කොහොමද මේක කලිනුත් මේක පෙන්වලා තියෙනවා කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අදත් ඔයාලට මේක ඉතාමත් සරලවම සම්බන්ධ කරගන්න හැටි මම ඔයාලට පෙන්වනවා. මෙන්න මේ ආකාරයට මේකේ එන හතරම උඩ පැත්තෙන් අපිට තද කරගන්න. ඔයාලට පැහැදිලිද? දැන් මම උඩ පියන සම්පූර්ණයෙන්ම මේකේ සම්බන්ධ කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට යටපැත්ත පියන මෙන්න මේ ආකාරයට මෙතනට තියලා මේකෙත් මේ පැත්තෙත් මේ විදිහට එන දා ගන්න පුළුවන්. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් ඇම්ප් එකේ යටපැත්ත මෙන්න මේ විදිහටත් උඩ පැත්ත මෙන්න මේ විදිහටත් ඇම්ප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරිපස පෙනුම තවම මම වොලියම් නොබ් සම්බන්ධ කරලා නැහැ. පැත්තෙන් බලනකොට මෙන්න මේ ආකාරයටත් පිටුපසින් බලනකොට මේ ආකාරයටත් ඔයාලට බලා ගන්න පුළුවන්. උඩින් බලනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්පීකර් සම්බන්ධ කරන විදිය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වෝල්ටේජ් එක මෙතන දෙන්න ඕන විදියත් මෙයාලා සම්බන්ධ කර සටහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් මේ ධන ඍණ සම්බන්ධ කරන ආකාරය. ඒ වගේම මේ ක්ලිප් එකෙත් ධන ඍණ සම්බන්ධ කරන ආකාරය මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බ්ලූටූත් සහ ඔඩියෝ ඉන්පුට් එක මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟට බලමු කොහොමද මේකට මේ knobs ටික high කරගන්න කියලා. මුලින්ම controllers ටික ඔක්කොම අඩු කරගන්න. මේ විදිහට අඩු කරගෙන අපිට පුළුවන් මේ knob එකේ පොඩි මාක් එකක් තියෙනවා මෙතන. ඒක සාමාන්‍ය අපිට පේන විදිහට මෙහෙම අඩු කරලා පැත්තට තියලා මේ විදිහට සාමාන්‍ය ගන්නට knob ටික මේකට තියලා තද කරගන්න. මේ ඇම්ප් එක හරිම සරලවම ගෙදරදීම ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් විදිහට තමයි මේක එවලා තියෙන්නේ. ඔක්කොම කැලි ටික එවලා තියෙනවා. ඉතින් ලේසියෙන්ම ඕනම කෙනෙකුට මේක හදා ගන්න පුළුවන්. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් ඉදිරිපස පෙනුම දැන් මෙන්න මේ ආකාරයට තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේකට වයර් ටික සම්බන්ධ කරලා බලමු කොහොමද මේකේ ක්වොලිටි එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම දැන් left සහ right විදිහට ස්පීකර් දෙක මෙතන සම්බන්ධ කරගත්තා. ඒ වගේම සබ්වූෆර් ස්පීකර් එක මෙතන සම්බන්ධ කරගත්තා. පවර් ඉන්පුට් එක විදිහට මම වෝල්ට් 24ක ඇම්පියර් 10ක පවර් සප්ලයි එකක් තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඉතින් මේකට අඩුම ඇම්පියර් 20ක්වත් ලබා දෙනවා නම් හොඳයි. හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන්. නමුත් මම මෙතන මේක ටෙස්ට් කරන්න මේ වීඩියෝ එකට එකතු කරන්න තමයි මේ වගේ පොඩියට සෙට් කරගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ස්පීකර් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. left සහ right විදියට අඟල් 10 ස්පීකර් එකක් තමයි සබ් එක විදියට සම්බන්ධ කරලා තියෙන්නේ. කොහොමවත් මේකට අඟල් 12 15 වුණත් මේකේ ස්පීකර් දෙන්න පුළුවන්. හරි, මම මේක පවර් ඔන් කරගන්නවා බලන්න. ඉතින් මේකේ පොඩි ශබ්දයක් එනවා. ඒක එන්නේ ඔයාලට මුලින්ම කියන්න ඕන ඇම්ප් එකෙන් නෙවෙයි මේ පවර් සප්ලයි එකේ තියෙන ෆෑන් එක තමයි පොඩ්ඩක් ගෝසාව වගේ සද්දයක් එයි. ඒක එන්නේ මේ පවර් සප්ලයි එකේ තියෙන ෆෑන් එකෙන්. ඒ වගේම තමයි මේ ඇම්ප් එකේ ෆෑන් එකෙන් නම් කිසිම ශබ්දයක් අපිට එළියට ඇහෙන්නේ නැහැ. ඔයාලට දැන් ශබ්දයක් ඇහුණත් ඇහෙන්නේ මේ පවර් සප්ලයි එකේ තියෙන ෆෑන් එකෙන්. හරි, මම මේ විදිහට ඔන් කරනවා. හරි, ඇම්ප් එක ඔෆ් කරලා තියද්දි මම හිතනවා ඔයාලට ඇහෙනවා ඇති පවර් සප්ලයි එකේ ෆෑන් එකේ ශබ්දේ. මම ඔන්න ඇම්ප් එක ඔන් කරනවා. Bluetooth mode එක තමයි මුලින්ම ඔන් වෙන්නේ. අපි සින්දුවක් දාලා බලමු. මම හිතන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් නේද? මම මෙතන සබ් ෆ්‍රීකවන්සි එක උපරිම අඩු කරලා තියෙන්නේ. මේක වැඩි කරොත් මීට වඩා ක්වොලිටි එකක් අපට
මේකේ ගන්න පුළුවන්. මේ වගේම සාමාන්‍ය ස්පීකර් දෙකේ බේස් ට්‍රිබල් දෙක. ඉතින් හොඳම ක්වොලිටි එකක් මේ ඇම්ප් එකේ අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතනට පෙන් එක සම්බන්ධ කරනවා බලන්න. මම හිතන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් නැති මෙන්න මෙතන තියෙන මේ පොඩි ස්විච් එකෙන් අපිට පුළුවන් සින්දුව ඊළඟ සින්දුවටත් ඒ වගේම කලින් සින්දුවටත් මේ ස්විච් එකෙන් මාරු කරගන්න. ඉතින් ගොඩක් පහසුවෙන්ම අපිට ඒක කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔන්න පැහැදිලි වෙන්න ඇති මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ගොඩක්ම හොඳ ක්වොලිටි එකක් අරගන්න පුළුවන් ඇම්ප් එකක් තමයි අද ඔයාලට පෙන්වුවේ. ZK HT21 කියන මොඩල් එක තමයි අද ඔයාලට පෙන්වන්න අරගෙන ආවේ. ඉතින් මේකේ ලොකු වොට් ගානක් අවුට් කරන නිසා අපිට පුළුවන් ලොකු බෆල් දෙකක් මේකේ පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් මේ අඟල් 10 ස්පීකර් එක නම් මදි. මේක ඇත්තටම හොඳම ක්වොලිටි ස්පීකර් එකකුත් නෙමෙයි. ඒකත් මදි. ඉතින් අඟල් 12 15 වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අඟල් 12 නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ ක්වොලිටි එකක් මේකේ අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඔයාලට කලින් කිව්වා වගේම මේකට ලබා දෙන්න ඕන ඇම්පියර් 20කවත් පවර් සප්ලයි එකකින් සප්ලයි දෙන්න. ඒ වගේම තමයි ස්පීකර් ඕම්ස් 4 සහ 8 වගේ මේකට ගැලපෙනවා කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් ඔයාලට පුළුවන් මේකෙන් සාමාන්‍ය අඟල් 12 15 වගේ දාලා හොඳ බෆල් දෙකක් හදාගන්න. ඉතින් මම කලිනුත් කිව්වා වගේ TDA 7498E කියන IC එකෙන් තමයි මේක බලගැන්වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ තියෙන ඇම්ප් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ ගැන දැනගන්න තියෙන හැමදේම ඔයාලට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝක් අරන් ඉක්මනටම එන්නම්.